මීට සති කීපයකට කලින් හරියටම පුතාලගේ සමර් හොලිඩේස් කාලෙදී අපි නවසීලන්තේ තියෙන ගොඩක් ලස්සන පැත්තක් වෙච්ච ටවුරංග කියන ප්‍රදේශයට ගියා දවස් 2ක විතර ට්‍රිප් එකක්. අපේ තවත් අඳුරන ෆැමිලි එකක් එක්ක තමයි අපි ගියේ. ඉතින් එහිදී දැක්ක ලස්සන දේවල් එකතු කරලා තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ පාරේ දෙපැත්තේ නිකන් කොළ පාට තාප්පයක් වගේ දිගටම. ඉතින් ඒවට කියන්නේ ඇත්තටම වින් බ්‍රේකර්ස් කියලා. මේවා මේ ගස් ස්වභාවික උස යන ගස් පාවිච්චි කරලා ඒගොල්ලෝ තාප්පයක් වගේ හරි ගස්සලා තියෙනවා. මේවයි ප්‍රයෝජනේ මොනවද කියලා මම කෙටියෙන් කිව්වොත් මේ ටවුරංගවල ගොඩක් වගාවන් අපි දැක්කා. විශේෂයෙන් කිවි වගේ පළතුරු ගොඩාක් යායට වවනවා මේගොල්ලෝ. ඉතින් අර තද සුළඟින් වෙන හානිය අවම කරව ගන්න තමයි මේ වගේ විලෝ පොප්ල වගේ ටිකක් උස යන මේ වගේ තාප්පයක් වගේ හදා ගන්න පුළුවන් ගස් පාවිච්චි කරලා මේගොල්ලෝ වින් බ්‍රේකර්ස් හදලා තියෙන්නේ. ඉතින් කෘත්‍රිම වින් බ්‍රේකර්ස් හදන අවස්ථාවක් තියෙනවා. නමුත් මේක ගොඩාක්ම අපි ගොඩාක් දුර යනකම්ම දැක්ක ලස්සන දර්ශනයක්. ලංකාවේදී මම මේ වගේ දෙයක් දැකලා තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකට මේක එකතු කරගන්න ඕනේ කියලා මතකයක් විදියට. ඕක්ලන්ඩ් වල ඉඳලා ටවුරංග වලට පැය 2.5ක 3ක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් කිලෝමීටර් දල වශයෙන් මම ඔයාලට කිව්වොත් කිලෝමීටර් 200ක් විතර. හැබැයි මෙහි පාරවල් එහෙම ගොඩක් හොඳ නිසා ඒක ගොඩාක් අමාරු නැහැ මේ වගේ දුරක් ඩ්‍රයිව් කරගෙන එන්න. කොහොම හරි අපි දැන් මුලින්ම බලන්න ආවේ ටවුරංග ආර්ට් ගැලරි එකට. ඉතින් ඒක ඇතුළෙත් පුංචි දේවල් ටිකක් මම වීඩියෝ කරගත්තා. ඔයාලට පුළුවන් ඒව ටික බලන්න. ආර්ට් ගැලරි එක බලලා ඉවරනාට පස්සේ අපි දැන් මේ යන්නේ අපි නවාතැන් ගන්න තැනට. ඉතින් ඉදිරි දවස් දෙකේදී අපි ඉන්නේ මේ ගෙදර තමයි. ඉතින් හැමදාම වගේ මම ඔයාලට ඒ විස්තරත් පෙන්නන්නම්. මොකද මේ රටේ ඉන්න කෙනෙක්ට සමහර වෙලාවට මේ විස්තර ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් අපේ ෆැමිලි දෙකේ ඔක්කොම දරුවෝ 6 දෙනයි වැඩිහිටියෝ 4 දෙනයි. ඉතින් 10 දෙනෙක්ට ගැලපෙන විදියට තමයි අපි මේ ගේ තෝරගත්තේ. මේකේ විශේෂත්වය තමයි මේ ගෙදර ස්විමින් pool එකක් තියෙනවා. ඉතින් අපේ පොඩ්ඩෝ හරි කැමතිනේ වතුරේ දඟලන්න.
ඉතින් ඒක නිසාම තමයි අපිට මේක හොඳ ඔප්ෂන් එකක් විදියට හිතුනේ. එහෙනම් අපි ගේ ඇතුළට ගිහිල්ලා බලමු කොයි විදියටද මේවා තියෙන්නේ කියලා. බලන්නකෝ අපි ඇතුළට යන්න කලින් පොඩි කට්ටිය දුවලත් ඉවරයි. ඔය දුවන්නේ මොකටද දන්නවද? ස්විමින් pool එක බලන්න. කොහෙද ඕක තියෙන්නේ කොයි වගේද කියලා බලන්න. හරි එහෙනම් අපි යමුකෝ ඇතුළට මොනවද තියෙන්නේ කියලා බලන්න විස්තර. ඉතින් මම කියන්න අවශ්‍ය නැහැනේ. ඔයාලා දැක්කනේ මොනවද තිබිච්ච ෆැසිලිටිස් කියලා. කොහොම හරි ඔක්කොම කාමර 4යි. තව අර ලොකු ඒරියා එකක ඇඳන් දාලා තිබුණා. ඉතින් අපි 10 දෙනාට ඕන තරම් ඉඩ කඩ තිබුණා. බොහොම කම්ෆර්ටබල් විදියට මේ දවස් ටික ගෙවන්න. පළවෙනි දවසේ හවස් වරුවේ අපි හිතුණා අපි 4 දෙනා පොඩ්ඩක් එළියට ගියා පොඩි කට්ටියව දාලා ඇවිදින්න. ටවුරංග බේ එක හරියට. ඒ නවතපු තැන ඉඳලා පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඉතින් ගිහිල්ලා ඉතින් සීතලේ පොඩ්ඩක් ඇවිදලා කරලා ආවා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට මම පෙන්නන්නම්. අපි දැක්ක ලස්සන. We packed our bags. The sun was bright on the road to Tauranga. A beautiful sight. With laughter and stories we filled the air. A family gathered, nothing could compare. The ocean waves whispered soft and low. Finally, my little mama. You can't even pizza! Oh, that's big! What is that? That's big! Oh, it's $1. Is that chicken? Is that chicken? It's liver. Liver. You bought 2 livers plus? You bought 2 livers. Thank you. No limos. Thank you. Thank you. Okay, ready?
විමහලන්න බෑ. ඉතින් ඔන්න ඕවා අපි එළියට ගිහිල්ලා ගෙදර එනකොට මෙයාලට රෑ කෑම විදියට ගෙනාවා. ඔන්න ඉතින් දෙවැනි දවසත් ආවා. මේදා දවසේ උදේ මම පොඩ්ඩක් වීඩියෝ කළා. එතනදි පොඩ්ඩක් මම කියන්න හිතුණා ඔයගලන්ට පළවෙනි දවසේ අපි එනකොට කෑම කොහොමද හරි ගස්සගෙන ආවේ කියලා. ඉතින් අපි උදේ කෑම හදාගෙන ආවා ගෙවල් දෙකෙන් වෙන වෙනම. අතරමඟදී අපි නවත්තලා උදේ කෑම ගත්තා. දවල් කෑමත් අපි බෙදාගෙන කරීස් බත් එහෙම හදාගෙන ගියේ. ඒ අපි නවාතැනට ආවට පස්සේ ඒ කලින් දවසේ දවල් කෑම ගත්තා. ඉතින් මෙහි හැමදේම තියෙනවා අපිට හොයාගෙන කන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඉතින් කොහොම හරි රෑ කෑම අපි එළියේ පීට්සා හට් එකෙන් අර ලිමෝ දෙකක් අරගෙන ආවා. ඔය විදිහට තමයි කෑම අපි ප්ලෑන් කරලා තිබුණේ. දැන් මේ දෙවැනි දවසේ ඉතින් තාත්තලා පුතාලා ටික මෙතන සෙල්ලම් කරනවා. කාඩ් ගේම් එකක්. දැන් මේ ඉන්නවා හොරු 4 දෙනෙක්. හරිද? ස්ටාර්ටඩ්. හොරු 4 දෙනෙක් ඉන්නවා. ඒතර මේ හොරු 4 දෙනා මේ බැංකුව කඩන්න යන්නේ. මේ බැංකුවේ තියෙනවා ground floor, first floor, second floor, third floor. හරිද? ඒතර floors 4යි. ඒතර floors 4යි. ඒතර මෙයා තමයි මේ ජැක් තමයි නායකයා. එයා කියන ඕගොල්ලෝ යන්න මේ එක්කෙනෙක් මං යවන 4 තුන්වෙනි තට්ටුවට, දෙවෙනි තට්ටුවට, අනිත් එක්කෙනා පළවෙනි තට්ටුවට. මම ඉන්නවා ground floor එකේ. ටක් ගාලා බැංක් එකේ තියෙන මනි ටික ගන්න සල්ලි ටික අරගෙන අපි මේ පොලිසිය එන්න කලින් පැනලා යන්න ඕනේ. හරි? ඒක තමයි ප්ලෑන් එක. ඊට පස්සේ කට්ටිය එග්‍රී වෙලා කොහොම කරන් බෑන් එක එනවා. හරි 4 දෙනා එනවා. 4 දෙනා ආවා. ඇවිල්ලා ඔන්න බෑන්ක් එකට ආවා. ඊට පස්සේ එක්කෙනෙක් යවනවා උඩම තට්ටුවට. ඊළඟ එක්කෙනා යවනවා second floor. තව එක්කෙනෙක් යනවා third floor, first floor, अंतिम में क्या है ना last floor, ground floor එකට. හරිද? ගිහිල්ලා දැන් මේගොල්ලෝ සල්ලි ටික දැන් දාලා කොහොම කරා පැක් කරන ඔන්න සයිරන් එක දැනෙනවා පොලිසිය. එනකොට අර යගෙන ටක් ගාලා කියන ඔක්කොම එන්න පහළට ගියා මැසේජ් එක යවනවා. යවගෙන ඔක්කොම ටික යනවා පහළට. ඇවිල්ලා ඒගොල්ලෝ ආපු වාහනේ මේ කරගෙන මේ කොම කරගෙන ඒගොල්ලෝ පැනලා යනවා. කතාව පැනලා ගියා. එක්කෙනෙක් ඉන්නවා. නේ 4 දෙනා ඒකද කියලා අහන්නේ. බලන්න පැනලා. ජේස්ලා 4. Ko. It's a magic. Huh? ඉච්චර කතාව ඉවරයි. that's it. මම හිතුවා යාළුවා කොහොමද ගියේ? තමයි කියන්නේ. ගියා අතින් ගන්නවා. මතක් කරගන්න බෑ. නෑ ඔයා ආවේ මම අන්තිමට අර ගහපු එකෙන් තමයි යාලා පල්ලෙහාට දැස්සේ. ඔයා හරියට ෆින්ගර්ස් බලන්න හිටියද මාම කරන විදිහ. එහෙමද කරේ? ඉවරයි. ඉතින් මේ දවසේ අපි උදේට කාලා ටිකක් දවල් වෙන්න වගේ ආපහු කට්ටිය එළියට ගියා. මොංගනුයි බීච් කියලා හරි ලස්සන බීච් එකක් තියෙනවා බලන්න. අපි ගිය දවස්වල පොඩ්ඩක් වැහිබර කාලගුණක තත්ත්වයක් තිබුණේ. ඉතින් අපි චුට්ටක් වැස්සෙනුත් පොඩි කරදර ටිකක් වින්දා. ඒ වුණාට ඒක ගානක් උන්නේ පොඩි අයට නම් ගොඩාක් සතුටුයි. ඒගොල්ලෝ ගොඩාක් එන්ජොයි කරා. ඉතින් මේ බීච් එකට යන ගමනේදී බීච් එකේදී අපි දැක්ක දේවල් ටිකක් එකතු කරලා ඔයාලට මෙතන වීඩියෝ කොටස් ටිකක් දාලා තියෙනවා. එහෙනම් අපි බලමු මොනවද අපි දැක්ක ලස්සන දේවල් කියලා. මේ තමයි මොංගනුයි බීච්. We packed our bags
The sun was bright on the road to Tauranga, a beautiful sight. With laughter and stories we filled the air, a family together nothing could compare. The ocean waves whispered soft and low as we walked on the beach, letting our worries go. Chills in our pockets, sand in our toes. In this peaceful moment, our love only grows. The sunset painted skies, painted skies in hues of gold. Memories unfold in a treasure to hold. Hand in hand we wandered so free in Tauranga as embrace. බීච් එක බලලා ඉවර වෙලා අපි ආපහු ආවා. එන අතරමඟ මෙන්න මේ පාක් එක හම්බුණා. කොරනේෂන් පාක් කියලා තියෙන්නේ. ඉතින් ඒකෙත් අපේ කට්ටිය චුට්ට වෙලාවක් හිටියා. Every step our spirits soar in this tranquil place. We long for the left echoes the love we share. To and gaze was beauty nothing can compare. We explored the trails, the mountains so grand, nature's melody playing a perfect bend. From sunrise to sunset, each moment a gift. In Taurang's wonder, our spirits uplift. ඊට පස්සේ ඔන්න අපි ආවා දවල්ට කෑම කන්න ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට. මෙතන කෑම ඉතින් රහයි. Grace of India කියලා හොඳ රිවිව්ස් තිබුණා Google එකේ. ඒක නිසා අපි ආවා. ඉතින් ඔන්න ඉතින් අපි කාපු පීපු විස්තර ටිකකුත් මෙතන ඉඳලා බලන්න පුළුවන් ඔයාලට. මම රෙස්ටොරන්ට් එකේ ලස්සනත් වීඩියෝ කළා. Heart finds peace. In your calm embrace, all worry cease. With every step, our spirits soar. In this tranquil place, we long for more. දවල් කෑමෙන් පස්සේ ඉතින් අපි නැවත නවාතැනට ගිහිල්ලා ගොඩක් රිලැක්ස් එකේ පොඩි අයත් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඊට පහුවෙන්දා අපි දැන් මේ ගෙදර එන්න පිටත් වෙලා අතරමඟ කෑම ගන්න රෙස්ටොරන්ට් එකක නැවතුපු වෙලාවේ තමයි මේ වීඩියෝ ටික ගත්තේ. What do you think about the trip? It's really awesome, yeah. Why? The food. Food. The house. and House. the house, And the pool. the pool is good, yeah. The pool is great. මේ ඔයා මොකද කියන්නේ? ඔයාට no comments ද? කියන්න. Yes, no comments. ඇහින්නේ? No comments. No comments. අල්මාර බල්ලන්ගෙන් අහලා. කරලා ඒකේ නේ ජොබ්. Did you enjoy the trip? Yeah, I did. හේතුව? What's the reason? We went to beach. We went to beach. and there was the pool and the pool was so fun. What about you? The house, the pool. House we and get the to pool. play with the imp game like Imp game. the black drop twice. How about you? The beach. Beach. Okay. ට්‍රිප් එක ගැන එයාලගේ කමෙන්ට්ස් ටික තමයි ඒ. කොහොම හරි මේ එන දවසේ අපි නවාතැනෙන් පිටත් උනේ 10:11ට විතර. ඇවිල්ලා එන අතරමඟ මේගොල්ලෝ කැමති කිව්ව නිසා ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් එක නවත්තලා එයාලට කැමති විදියට කෑම අරගෙන දුන්නා. ඉතින් මේ වගේ ට්‍රිප් එකක විශේෂත්වය තමයි මේගොල්ලන්ට මේ අපේ ෆැමිලිස් දෙකේම දරුවන්ගේ වයස් එකම වයසේ. ඒගොල්ලන්ගේ බොන්ඩ් එක වැඩි කරගන්න හොඳ chance එකක් තමයි මේ වගේ අපි එකතු වෙලා ගමනක් ගියාම.
එකට දවස් කීපයක් ඉන්නකොට ඒගොල්ලන්ගේ යාළුකමුත් වැඩි වෙනවා, හිතවත්කම් වැඩි වෙනවා. ඒක ගොඩාක්ම හොඳ දෙයක්. කොහොම හරි ඒ එන අතරතුර අපි හැමිල්ටන් වලදී මොකද අපිත් එක්ක ට්‍රිප් එක ගියා අනිත් ෆැමිලි එක ඉන්නේ හැමිල්ටන් වල. ඉතින් ඒ කිට්ටුවම තවත් ලස්සන දෙයක් බලන්න අපි දෙගොල්ලොම ගියා. අපි නිව්සීලන්ඩ් ආවට පස්සේ යන්න බැරි වෙච්ච තැනක් තමයි මේ බ්ලූ ස්ප්‍රින්ග්ස් කියන්නේ. ඉතින් ඒ ගමනේ පුංචි දර්ශන ටිකක් වීඩියෝ කරලා තියෙනවා. මෙතන විශේෂත්වය තමයි මෙතනට ගොඩාක් එනවා මිනිස්සු බලන්න. මොකද මේ පේන වතුර හරිම පැහැදිලි. මේ වතුර කොච්චර පැහැදිලිද කියනවා නම් ඒ ගැඹුර හොඳට පේනවා. ඒ කියන්නේ ඒ පතුල හොඳට පේනවා. ඔයාලට පෙනෙයි වෙනස. ඒ තරම්ම පිරිසිදු පැහැදිලි වතුර තියෙනවා. නිල් පාට වතුර තියෙන්නේ. ඒකයි මේකට බ්ලූ ස්ප්‍රින්ග්ස් කියලා කියන්නේ. එහෙනම් ඒකේ විස්තරات අපි බලමුකෝ. ඉතින් ඔන්නෝම තමයි අපේ මේ ෆැමිලි ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලොත් මේ වීඩියෝ එකෙන් ලස්සන දේවල් දකින්න ඇති කියලා. එහෙනම් තවත් කොහේ හරි ලස්සන තැනකට ගියොත් මං ඔයාලට වීඩියෝස් අරන් එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයගලන්ට සුබ දවසක්.